ප්‍රියසාද් පවුලේ පුංචි තෝනි සනුද්‍රි ප්‍රියසාද් කිව්වොත් අපේ රටේ නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඉතින් මේ ළඟදී දවසක සනුද්‍රි ගැන සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහකට ලක් කරුණා. ඒ සනුද්‍රිගේ කරඹමල් ඩාන්ස් කවර් එක. ඩාන්ස් කවර් එකට වඩා කතාබහකට ලක් කරුණේ මේ ඩාන්ස් කවර් එකට ඇය තෝරාගත්ත ඇඳුම් විලාසිතාව ගැන. ඉතින් මේ සිදුවීම පිළිබඳව සනුද්‍රිට ආදරය කරන සනුද්‍රිව විවේචනය කරන මේ හැමෝටම ඇය උත්තර දීලා තිබුණේ මෙන්න මේ විදියට. ගවුම් මැව්වේ අපේ අම්මා. මට ඒක පිටෝන් කරන්නවත් හම්බුනේ නැහැ. මම අම්මට කිව්වා කවර් එකට මෙන්න මේ ගවුම මහලා දෙන්න කියලා. ඊට පස්සේ ඒක එදා උදේ ඇඳගෙන එනකොට ඒක දනහිස්තරක් පල්ලෙහෙන් දිගම දිගයි. අන්තිමේට ඉතින් මාව පොඩ්ඩක්වත් ඒ වැඩේට ගැලපෙන්නේ නැහැ කියලා අපේ ළමයි ටික අල්ලගෙන ගවුම කැපුවා. අන්න ඒ කපන කොටසින් තමයි මගේ මේ වීඩියෝ එක පටන් ගත්තේ. පොඩි හරි ඇදයක් දැක්කත් ඒක අල්ලගෙන හරි ආසයි ඉතින් අපේ සමහරක් අය ලියවන්න කියන්න. ඒ වගේ කමින් 100කට වඩා ප්‍රමාණයක් මම දැක්කා. ඉතින් ඒවා බල මම hina වුණා. මොකද මේ කමෙන්ට් වලට වඩා මෙතන ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් දන්නේ අපි කට්ටිය විතරයි. එදා උදේ පාන්දරම වීඩියෝ කරන ටීම් එකත් ඇවිල්ලා ඉති මගේ ගවුම කොට වුණා කියලා. ගවුම ඇදේට කැපුවා කියලා අපිට එදා වීඩියෝ කරන එක නතර කරන්න බෑ. මොකද මේක අපිට පොඩි දෙයක් වගේ පෙනුනට ඇත්තටම මේවා පිටුපස්සේ ගොඩාක් දෙනෙක් වැඩ කරනවා. ඉතින් එයාගේ කාලය මහන්සිය හැමදේම ගැන හිතුවාම අපිට මේක තව දවසක් ෂූට් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් කියන්න එපා. වීඩියෝ එක හරි නැත්තම් අප්ලෝඩ් නොකර ඉන්න තිබුණා කියලා. එහෙම කරන්නත් බෑ. මොකද මේක කණ්ඩායමක් එකතු වෙලා කරපු වැඩක්. එතකොට අපිට අපි ගැන විතරක් හිතලා තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ ප්‍රශ්නෙට සනුද්‍රි ප්‍රියසාද් දීර්ඝ වශයෙන් උත්තර දීලා තිබුණේ අන්න ඒ විදියට. මේ විනි වීඩියෝ දැන ගැනීමට රන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.